සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අදත් ගොඩ කාලෙකට පස්සේ vlog එකක් අරන් එන්න හිතුවා. මේකත් මගේ pregnancy journey එකේම vlog එකක්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද මම ගේන වීඩියෝ එක මොකක්ද කියලා. ඇත්තටම අපි කොහොමද බබාගේ ජෙන්ඩර් එක දැනගත්තයින් පස්සේ රූම් එක ලෑස්ති කරගත්තේ කියන එක තමයි අද මේ vlog එක හරහා අරන් එන්නේ. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් ඔයාව පිළිගන්නවා. මම සිතාරි. ඉතින් මේ රූම් එක තමයි අපි බබාට ලෑස්ති කරගන්නේ. ඉතින් අපි දෙන්න හිටියේ මේ රූම් එකේ. ඉතින් අපි දෙන්නත් එක්කම එක් පැත්තක බබාගේ කොට් එක ඒ ටික ලෑස්ති කරගන්න තමයි අපි කතා වුණේ. ඉතින් කොහොම හරි මේ රූම් එක ලොකුවට ඉතින් තීන්ත ගන්න කරන්න ඒ දේවල් ලොකුවට දේවල් තිබ්බේ නෑ. අපිට තිබ්බේ මකුළු දැල් කඩලා දූවිලි පීදලා කර්ටන් හොදලා ඒ දේවල් ටික කරගන්න. ඉතින් ඊට පස්සේ මම ඔයාලව රූම් එකේ ඩෙකරේෂන් කරගත්ත දේවල් මං හදාගත්ත දේවල් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒ දේවල් එච්චර අමාරු දේවල් නෙමෙයි, හරිම සරල දේවල්. මේ මම හිතුවා දැන් Facebook ඒවයි තියෙන ඕන තරම් පින්තූර ඔන්ලයින් ඕඩර් කරලා බිත්තිවල අලවන ඒවා. ඒකට මට හිතුණා ඉතින් නිකම්ම එහෙම අලවනට වැඩිය මම අතින් නිර්මාණය කරගගෙන මම මේවා ඩිසයින් කරලා පාට මැච් කරලා කරද්දි මට ඒ දැනෙන එක බබා ගැන හිතනේ මේවා කරන්නේ. එතකොට ලොකු බැඳීමක් ඇති වෙනවනේ බබාටත් ඒක දැනෙනවා ඇතිනේ. ඉතින් මමම ඒවා නිර්මාණය කරනවා කියලා හිතුවා. ඉතින් එච්චර ලොකු වියදමක් නෑ. මේ ෆෙල්ට් කියන ඒ බෝඩ් අරගෙන බ්ලොක් කපලා හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මං ඔයාලව ඊට පස්සේ මේ දැන් රූම් එක ඔක්කොම ලෑස්ති කරයින් පස්සේ රූම් එක තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මම මුලින්ම රූම් එක ඔයාලට එකින් එක විස්තර කරන්නම්. රූම් ටුවර් එකක් විදියට මම ටික ඉක්මනට කරනවා. ඉතින් මොකද බබා මේ වෙලාවේ හස්බන්ඩ් ගාව ඉන්නේ. එයා අඬන්න ගත්තොත් මට ආයේ එයා ගාවට යන්න වෙන හින්දා මම ටික ඉක්මනට කරන්නම්. මුලින්ම තියෙන්නේ මේ ටවල් ඒ බෑග්ස් තියෙන රෙදි එල්ලන ඒ ටවර් එකක් තියෙන්නේ. ඊළඟට කළු පාට කබඩ් එක ගත්තොත් අපි දෙන්නගේ පොත්පත් ඉස්කෝලේට අවශ්‍ය කරන දේවල් තමයි තියෙන්නේ. මේ තමයි බබාට වෙන් කරපු රූම් එකේ මුල්ල. ඉතින් මෙතන මම අර ඩිසයින් කරපු දේවල් සමනල්ලු මල් වර්ග ඒවා තමයි මෙතන මම මේ බිත්තියේ මේ පැත්තට වෙන්න අලව ගත්තේ. ඉතින් කබඩ් එකට ටිකක් වැහිලා තියෙනවා. මොකද කබඩ් එකේ උස අයිඩියා එකක් තිබ්බේ නැහැ. මම මේවා අලවද්දී අපි අන්තිම මොහොතේ තමයි කබඩ් එක ඕඩර් කරේ. ඉතින් කොහොමරි පල්ලෙහා කොටස වැහිලා තියෙනවා. කමක් නැහැ. ඉතින් දැන් මේ තියෙන්නේ මම අර කලින් පෙන්වුවේ ඔයාලට හදපු ඒ නිර්මාණ මම හදාලා කරගත්ත දේවල් ටික තමයි මම අලවගෙන තියෙන්නේ. හරිම සරලයි. මහා ලොකු දෙයක් නැහැ. චූටි දේවල් ටිකක් එකතු වෙලා තමයි මේ නිර්මාණය හැදිලා තියෙන්නේ. මේ නිර්මාණ මං හිතනවා අපිම කරද්දි අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයා අලුතෙන් ඔයාටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. මේකට ලොකු විශේෂ දැනුමක් ඕනේ නැහැ. බ්ලොක් ටිකක් කපලා මේ කරගන්නනේ තියෙන්නේ. ඉතින් ඒ වගේම දැන් මේ වගේ ඒවා අලවලා හදාගත්තයින් පස්සේ මම මේ අමතරව මිලදී ගත්ත දේවල් කිහිපයක්ම තියෙනවා. ඒකත් මම පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න ස්කිප් කරන්න නැතුව. ඊළඟට බේබි කබඩ් එක ගැන කතා කරොත් එimhe මේ කබඩ් එක මම කිව්වනේ අන්තිම මොහොතේ ඕඩර් කරන්න සිද්ධ වුණේ කියලා. මේ බේබි කබඩ් එක රුපියල් 18000ක් වුණා. මේක ඔන්ලයින් ඕඩර් කරේ. අපිට ගිහිල්ලා ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. හැබැයි මම මේ කබඩ් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ ලාච්චු අතර හිඩස් තියෙනවා. සීල් වෙලා වැහෙන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් ඔන්ලයින් ඕඩර් කරයින් පස්සේ
දැකපු දෙයක්. ඊට පස්සේ මට ආයෙ රිටර්න් කරන්න කාලයක් නෑ. ආයෙ වෙන එකක් ගන්න යන කාලයක් මේක ගත්තේ. ඉතින් මේකේ තියෙන්නේ මේ මැග්නට් එකක් ඇලවෙන විදිහට තමයි මේක වැහෙන්නේ. ලොක් කරන්න ඊළඟට ඒ වගේ දේවල් මේකේ නැහැ. නිකම්ම අරින්න වහන්න ඕනම කෙනෙක්ට පුළුවන් විදිහට තමයි කබඩ් එක තියෙන්නේ. ඉතින් අර සීල් වෙන්නේ නැති එක, ඒ කියන්නේ කූඹි යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන්ට නම් මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ වුණත් මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊළඟට බේබි කොට් එක ගැන කතා කරොත් එහෙම මේක මම මාකට් ප්ලේස් එකෙන් තමයි ගෙන්න ගත්තේ. මේ තියෙන්නේ කොට් එක මුලින්ම ගෙනාපු විදිය හරියම අපිරිසිදු ගතියට තියෙන්නේ. ඉතින් අපි මේක මෙහෙම තිබ්බ එක හොඳට හොදලා ප්‍රෙෂර් ගන් එකකින් හොඳට හොදලා පිරිසිදු කරලා වේලලා තීන්ත ගාලා තමයි ගන්න. ඉතින් ඒක 13500කට තමයි ගත්තේ. උගා කොට් තියනවා අලුතෙන්ම මිලදී ගන්න පුළුවන්. ඉතින් සෑහෙන මිල ගණන් රුපියල් 45000 60000 ඔය වගේ මිල ගණන් වල තමයි තියෙන්නේ. ඉතින් කොට් එකක්. ඉතින් ඊට වැඩිය අපි බැලුවා එච්චර මුදලක් වියදම් කරන්න නැතුව ඊට වඩා දෙයක්කට වියදම් කරන්න පුළුවන්. තව දේවල් වලට වියදම් කරන්න පුළුවන්. ඉතින් ඒ මුදල අපි ටිකක් ඉතුරු කරගන්නත් එක්ක අපි බැලුවා මාකට් ප්ලේස් එකේ. ඒතකොට තමයි අපිට මේක හම්බුනේ රුපියල් 13500ට. අපි හිතුවටත් වඩා හොඳටම මේ කොට් එක අපිට මේ හිතට ඇල්ලුවා. ඉතින් අපි ඒක හොඳට සෝදලා වේලගෙන ඊට පස්සේ මේ විදියට පේන්ට් කරා වයිට් කලර්. ඉතින් මේ තාත්තයි හස්බන්ඩ්යි දෙන්නත් එක්ක මේ වැඩේ කරනවා. ඉතින් හස්බන්ඩ් මේක දින ගණනාවක් එක සීරුවට ওই විදියට තීන්ත ගෑවා. ඉතින් මේ වගේ දේවල් කරද්දි මාරම මානසික සුවයක් දැනෙන්නේ මහන්සිය පැත්තක. ඉතින් හරි ආසාවෙන් කරන බලන්න ඔයා කරන ආසාව එකම අර තීරුව කොච්චරලා ගන්නවද. ඉතින් කොහොම හරි මේ ওই විදියට කොට් එක ලෑස්ති කරගත්ත. ওই විදියට ලෑස්ති කරගත්ත කොට් එක තමයි ඉතින් ඔයාලට මේ දකින්න තියෙන්නේ. ඉතින් මේකේ වීල් තිබ්බේ නැහැ. ඊළඟට ලොක් තිබ්බේ නැහැ. අපි ඒවා සෙට් කරගත්තා. ඉතින් වීල් 4 සෙට් කරගත්තා. ඊළඟට මෙතනට දෙපැත්තට ලොක් දෙකක් සෙට් කරගත්තා. ඊට පස්සේ ඊළඟට වයිට් කලර් කරෙත් අර කූඹියම දැක්කොත් එම අපිට මේ අයින් කරන්න බලන්න. ඊළඟට බේබි කොට් සෙට් එක ගන්න කතා කරොත් එහෙම මේක රුපියල් 14150ක් වුණා. ලිටල් ඩ්‍රීම් කියන පේජ් එකෙන් තමයි අපි මේක ගත්තේ. ඉතින් කොට්ටයයි රෝලර් පිලෝස් දෙකයි වටේ තියෙන පිලෝස් ටිකයි ඊළඟට මෙට්ටට දාන පිලෝ එකයි ඔය සෙට් එක තමයි තියෙන්නේ. ඊට අමතරව තව දේවල් තියෙනවා. බම්පර්ස් තියෙනවා. ඊළඟට ඒගොල්ලන්ගේ බේබි බෑග්ස් තියෙනවා. බේබි කැරියර් ඒ වගේ ටික තියෙනවා. ඉතින් මම අවශ්‍යම ටික විතරක් ගත්තා. ඒව මාරම ක්වොලිටි හරිම ලස්සනට තියෙනවා එක එක තීම්ස් වලට. ඉතින් මම මුලින් ඉඳන්ම හිතුවේ බබාගේ ඒරියා එක පින්ක් ඇන්ඩ් වයිට් වලින්ම කරන්න තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් අපි මේ විදියට මේ කලර්ස් වලට මැච් වෙන්නම තමයි කරේ. ඊළඟට මම ගොඩක් අකමැති අර ගොඩාක් චූටි චූටි ඩිසයින් තියෙන නිකන් ඇස් වලට සංකීර්ණ ඒ වගේකට මම කැමති නැහැ. ඉතින් අර හරි කාම් එකම කලර් එකට යන පොඩි සිම්පල් ඩිසයින් එකක් තියෙන දෙයකට තමයි මම කැමති වුණේ. ඉතින් මම ගොඩාක් සර්ච් කරා මේ ඔය මේ කොට් එකේ දාන ඒ පිලෝස් ඒවා ගැන. ඉතින් මේක තමයි මට හම්බෙච්ච හොඳම දේ. මැටීරියල් එක මාරම හොඳයි. මොකද මාස 4ක් දැන් වෙනවා. ඕවා හොඳට කීප වතාවක් මම හිතන 10-15 වතාවක් විතර මේවා හොදලා තියෙන්නේ. ෂූ එහෙම ගෑවුනාම සමහර වෙලාවට ඕවා ගලවලා අපි බබාව නලවන්න ඒ වගේ දේවල් වලටත් ගත්තා. ඉතින් සෑහෙන සේදුව වේලුව. ඉතින් අදටත් හොඳට ඒවා තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මේ ලිටල් ඩ්‍රීම්ස් ලගේ ඒ බම්පර් ඒ කොට් සෙට් එකට. ගානත් සාධාරණයි. යාළගේ මැටීරියල් ඒවත් එක්ක හොඳ ක්වොලිටි. ඊළඟට තවත් ලස්සන දෙයක් තමයි මේ කොට් මොබයිල් එක. මේක මම හිරුනි කොට් මොබයිල් කියන පේජ් එකකින් තමයි කරගත්තේ. ඒ නංගිට මං කිව්වා මේ විදියට මේ රූප තියෙන විදියට පින්ක් ඇන්ඩ් වයිට් වලින් ලස්සනට මේ ඩිසයින් කරලා දෙන්න කියලා. ඉතින් ඒ නංගි හොඳට කරලා දුන්නා. ඒක ලස්සනට තියෙනවා. හැබැයි මට බබාගේ බබා බලන දේවල් ඒ දේවල් එක්ක එයාගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් ඒවත් එක්ක මට පස්සේ හිතුණා කොට්
මොබයිල් එක මම කලර්ස් කිහිපයකට විතරනේ සීමා වුණේ. ඒක අපි දකින විදිහනේ. ඒ වුණාට මට හිතුණා බබා වෙනුවෙන් බබාගේ පැත්තෙන් හිතුවනම් මේකට කලර්ෆුල් මේ කොට් මොබයිල් එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඔය අලුතෙන් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් මේ වගේ ඒවා දැනටමත් ගන්න ප්ලෑන් කරලා තියෙනවා නම් මං කියන්නේ අනිත් ඒවා කලර්ස් වලට ගියාට එකම විදියට මේ කොට් මොබයිල් එක නම් ටිකක් කලර්ෆුල් විදියට කරන්න නැනම් කලර්ෆුල් එකක් ගන්න කියලා. ඉතින් ඒක හරිම ලස්සනට කරලා දුන්නා හිරුණිනන්ගේ. ඊළඟට මෙන්න මේක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නම් මම මේ ළඟදී ගෙන්න ගත්ත එකක්. ඒ ක්‍රියේෂන් එකෙන් ලස්සනට කරලා දුන්න. මේක බබාගේ නම දාලා මං කිව්ව විදිහට ඩිසයින් කරලා දුන්නා. ඒක මට ආසාවක් තිබ්බ බබාගේ නම පේන්න තියනවා නම් මොකකින් හරි. ඉතින් මට මේ සනු ක්‍රියේෂන් එකකින් මේ විදිහට ඒකත් අහම්බෙන් දැක්කේ. ඉතින් ඒක මට දැක්ක ගමන් හිතට ඇල්ලුවා. ඉතින් ඒ වගේ ඒක ඉතින් අවශ්‍ය නැහැ. ඒක මං ආස දෙයක් ඉද මං ඉතින් ඒක ඇඩ් කරා රූම් එකට. ඊළඟට මේ කියුට් කඩල්ස් කියන පේජ් එකෙන් තමයි මේ බේබි පික්චර්ස් ටික මේ කරගත්තේ. එයාලගේ ගොඩාක් තියෙනවා ලස්සන විදිහ පික්චර්ස්. ඔයාලට කැමති විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒකට ගියේ රුපියල් 3000ක් වගේ මුදලක්. ඒ වගේම මට ඕනේ වුණා ඒක නිකම්ම සුදු පාට බිත්තියේ එල්ලනවට වැඩිය නිකන් පින්ක් කලර් තීරුවක මේ පේන්ට් කරලා ඒ ෆොටෝ තුන එතකොට හොඳට කැපිලා පේනවා. ඒ විදිහට කරගන්න. ඉතින් ওই විදිහට තමයි බබාගේ කොට් ඒරියා එක අපි රෑස්ති කරගත්තේ. ඉතින් ඔය තියෙන්නේ බිත්ති දෙක අතර කොට් එකයි කබඩ් එකත් එක්ක ඒ බිත්ති දෙක කොහොමද මම ඩෙකරේෂන් කරගත්තේ කියන එක. ඉතින් ඔයාලා දකින්න තේ කළු පාට බෝඩ්ස් වගේක් ඒවා අර බ්‍රේන් ඩෙවලොප්මන්ට් වලට මමම ඒවත් ඩිසයින් කරගත්තා. ඒවා මමම අතින් හදාගත්ත ඒවා. ඊළඟට රූම් එකේ එහා පැත්තට ගියොත් මෙතන මම ෆීඩ් කරන චෑ එක තියෙනවා. බකට් එකක් තියෙනවා. ඒ බබාගේ නැපීස් දාන්න, චූරේදී ඒවා දාන්න. ඊළඟට මගේ ෆීඩින් පිලෝ එක තියෙනවා. ෆීඩින් පිලෝ එක ගැන කතා කරොත් ඒක අනිවාර්යෙන්ම ගන්න. ඒක මට මාරම ප්‍රයෝජන වුණා. ඊළඟට අපි දෙන නිදා ගන්න තැන මේක. ඊළඟට මෙතනත් මම ලෑස්ති කරලා තියෙනවා. පැනල් එකක් දාලා බබා සමහරලාට මෙතනත් තියෙන අවස්ථා තියෙනවා. ඉතින් කොට් එකේ මිනිනේ මෙතනටත් අපි ගන්නවා. ඊළඟට හිරු එළිය හොඳට වැටෙනවා අපේ රූම් එකට. ඉතින් හොඳ view එකක් තියෙනවා රූම් එකට. ඔහොම තමයි රූම් එක තියෙන්නේ. ඊළඟට රූම් එකේ මේ පැත්ත ගැන කතා කරොත් එහෙම එතන කබඩ් එක තියෙනවා. ඒ කබඩ් එකේ තමයි අපි දෙන්නගේ ඇඳුම් තියෙන්නේ. කබඩ් එක උඩත් තියෙනවා ෆොටෝ කීපයක්. ඊළඟට තව බබාගේ සෙල්ලම් බඩු වගේ තමයි අර සුදු පාට බෑග් එකකට ගහලා තියෙන්නේ. මේ පිච් එක තමයි මම බබා හම්බෙන්න ඉන්න කාලේ බල හිටිය පිච් එක. ඒ පිච් එකට මං හරිම ආසයි. ඉතින් තාමත් ගහන් ඉන්නවා. ඊළඟට මෙතන තමයි අපි ඒ දවස්වල ලැබ් එක තියාගෙන මේ ටේබල් එකේ තමයි ලැබ් එකේ වැඩ ඒවා කරගත්තේ. ක්ලාස් ඔන්ලයින් ක්ලාස් සස්පෙන්ඩ් කරේ. ඉතින් දැන් එයා ඒක අයින් කරගත්ත. මොකද බබා නිදි අතර ක්ලාස් කරන්න බෑ. ඉතින් අපි මෙතන බබාගේ ටොයිස් ටික තියලා තියෙනවා. ප්ලේ ජිම් එකයි. එතකොට ඉක්මනට ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි තියලා තියෙන්නේ එතන දැන්. ඊට අමතරව මෙතන නම් කතන්දර පොත්, ඊළඟට මගේ ඉස්කෝලේට අවශ්‍ය පොත්, හස්බන්ඩ්ට අවශ්‍ය පොත් ඔය රාක්කේ තියෙනවා. ඊට අමතරව මේ දෙවෙනි කොටසේ පල්ලෙහා බබාට අත්‍යවශ්‍යම බෙහෙත් කීපයක් අර රෝස පාට බොක්ස් එකේ දාලා තියෙනවා. ওই විදිහට තමයි රූම් එක arrange කරගත්ත. මම වේගින් වීඩියෝ එක කරේ. ඉතින් නොකියපු දේවල් සමහර විට ඇති මගේ මිස් වෙච්ච දේවල්. ඉතින් එහෙම නොකියපු දෙයක් මොන හරි දැනගන්න තියෙනවා නම් දෙයක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් ඉක්මනටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අනිවාර්යෙන් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.